අපගේ නවතම වැඩසටහන් මාලාවත් සමගයි ඔබ එකතු වෙලා සිටින්නේ. ඉතින් අද දවසේත් අපව දැනුවත් කරන්නට අපගේ වෛද්‍යතුමා ප්‍රසව සහනාර්වේද විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් අපි දෙවැනි වැඩසටහනේදී අපි වෛද්‍යතුමා අපව දැනුවත් කරේ යම්කිසි යුවලක් ස්වභාවික ලෙස ගර්භණී වීමට උත්සාහ කළත් ඒ අසාර්ථක වුණා නම් ඔවුන් වෙනුවෙන් තියෙන විකල්ප ප්‍රතිකාර ක්‍රම මොනවද කියන එක සම්බන්ධයෙන්. ඉතින් එහිදී ඔහු විශේෂයෙන්ම සඳහන් කරේ යම් ඔවුන්ගේ තියෙන ආර්ථික මට්ටම අනුව ඒ යුවල තීරණය කරගත යුතුයි කියලා මොන වගේ විකල්ප ප්‍රතිකාර ක්‍රම වලටද යන්නේ, ඒ වගේම එය කොපමණ කාලයක් උත්සාහ කරනවද කියන එකත් තීරණය කරගන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම විවිධ ලංකාවේ මේ වෙන විට තියෙන විවිධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් අපේ වෛද්‍යතුමා අපව දැනුවත් කරා. ඉතින් ඒ පිළිබඳව වැඩිදුර විස්තර ඔබට පුළුවන් ඒ වීඩියෝ නැරඹීමෙන් ලබා ගන්න. අපි ඒකේ ලින්ක් එක ඔබට ලබා දෙන්නම්. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ මෙවැනි ප්‍රශ්නයක්. වෛද්‍යතුමනි, දැන් ස්වභාවික ලෙස හෝ එහෙමත් නැත්නම් විකල්ප ප්‍රතිකාර ලබාගෙන යම්කිසි යුවලක් ගර්භණී වීමට උත්සාහ කරනවා නම් ඔවුන් ගර්භණී වී ඇද්දයි ඔවුන් කොහොමද දැනගන්නේ? මොන වගේ පරීක්ෂණ වර්ගද තියෙන්නේ? ඒ පරීක්ෂණ වර්ග සිදු කරන්නේ කොහොමද? ඔවුන් කොහොමද කොපමණ කාලයකට පසුවද ඔවුන්ට පුළුවන් වෙන්නේ ඔවුන් ගැබ්ගෙන ඇද්දයි කියලා දැනගන්නට? රයිට්. එතකොට මම හිතනවා ගොඩාක් කාන්තාවන් එක දන්නවා කියලා තමයි. නමුත් පුදුමේ විදිහට ගොඩක් සමහර කාන්තාවන් සමහර ප්‍රෙග්නන්ට් වුණා කියලා දැනගන්න කොහොමද කියලා දන්නේ. ඉතින් සාමාන්‍යයෙන් රෙගියුලර්ලි පීරියඩ් එකක් වෙන කෙනෙක් ගත්තොත් එහෙම තමන්ගේ පීරියඩ් එක වුණ නැත්නම් ඊට පහුවෙන්ද චෙක් කළොත් සාමාන්‍යයෙන් අපිට ප්‍රෙග්නන්සි එක දැනගන්න පුළුවන්. දැන් අලුත් තියෙන ස්ට්‍රිප්ස් වලින්. ඒක ගෙදරම කරන්න පුළුවන් පුම සිම්පල් ටෙස්ට් එකක්. ඒක හොඳින් සිද්ධ වෙනවා උදේම. ඒ කියන්නේ මුලින්ම පාස් කරන යූරින් වලින් චෙක් කළොත් ඒක අපි මේ ස්ට්‍රිප් එක අරගෙන ඒක තියෙන පොඩි තැනක් එතනට නිකන් ඒක යූරින් වල ඉල්ලලා විනාඩියක් බලන් හිටපුවම ඉරි දෙකක් ආවොත් ඉතින් ඒක ප්‍රෙග්නන්සි. එතකොට ඒක අපි කියන ලේවල HCG කියන හෝමෝනය වැඩි වෙනකොට තමයි ප්‍රෙග්නන්සි එක පටන් ගන්නෙ. ඒක ලේවල 20ක් තියෙනකොට අපිට යූරින් වලින් දැනගන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ වගේම ඉතින් සාමාන්‍යයෙන් අපි කියන්නේ ලංකාවේදී සතියක් බලන්න කියලා. මොකද අපේ තාම අර තියෙන සමහර ප්‍රෙග්නන්සි ටෙස්ට් හොඳම ඒවා නෙමෙයි තියෙන්නේ. සතියකට පස්සේ කියන්නේ පස්වෙනි සතිය වගේ සතියක් පීරියඩ් පාර්ට්නර් පස්සේ චෙක් කරගන්න. ඒක නෙගටිව් නම් නෙගටිව් බවෙක් නැහැ. පොසිටිව් නම් එතකොට අපිට ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට පස්සේ සාමාන්‍ය අපි කියන්නේ තමන්ගේ මිඩ්වයිෆ් එක කතා කරලා හරි එහෙම නැත්නම් මගේ ප්‍රතිපත්තිය මම කියන්නේ ප්‍රෙග්නන්සි හොඳයි කියලා දැනගන්නකම් ගෙදර අම්මට තාත්තටවත් කියන්න එපා කියලා. මොකද මිස්කැරේජස් අපි ඊළඟ වීඩියෝ එකේ කියලා කතා කරනවා. මිස්කැරේජස් කියන්නේ බොහොම කොමන්. 5 දෙනෙක් ප්‍රෙග්නන්ට් වුණොත් එක්කෙනෙක්ට බබෙක් නැතිලා. ඉතින් මේක ගෙදර කට්ටිය දැනගෙන වුණාම ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා සමහර වෙලාවට. ඒ නිසා හොඳම විදිය තමයි ඉස්සෙල්ලා ඒක කාටවත් කියන්නේ නැතුව ඔය දෙන්න කපල යුවල විතරක් දැනගෙන ඊට පස්සේ සාමාන්‍ය අපි කියන්නේ සති දෙකක් විතර ඉන්න කියලා මේ මොකද ඒකට අපිට ස්කෑන් එකකින් පේන ගන්නට එන්න පුළුවන් ඉන්නේ. බඩ රිදිලි හරි මොන හරි කිසිම දෙයක් වුණ නැත්තම් කැක්කුමක් මොකක්වත් නැත්තම් බය නැත්තම් අපි මොනවාද ළඟ ඉන්න ඒ කියන්නේ ස්කෑන් එකක් කරලා ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ගර්භාෂය ඇතුළේ ප්‍රෙග්නන්සි තියෙනවද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි සති 7න් විතර ගියොත් ගර්භාෂය ඇතුළේ ප්‍රෙග්නන්සියයි හાર્ට් බීට් එක දවස් දැනගන්න පුළුවන්. සමහරවිට ඉතින් දින වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. මොකද ඔය අපි සති 5 හරි සති 7 කියලා කියන්නේ පීරියඩ් වෙච්ච දවස් වෙනවා 14 වෙනි දවසේ හරියටම ඩිම් පිට වෙලා එදාම එකතු වෙලා එදාම ප්‍රෙග්නන්ට්. එහෙම වෙන්නේ 30%කටත් අඩු ප්‍රමාණයක්. 70%ට වැඩි ප්‍රමාණයකට අපි පීරියඩ් වෙන්න ඉස්සර දවසේ කන්සීව් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔය සරු කාලේ කෙනෙක් වැඩක් නැහැ කියන්නේ ඒකයි. ඒක දැනගත්තම ඒගොල්ලෝ අපි හිතන්නේ අර කාලේ ඒගොල්ලෝ සීතු දෙකක් පිටිපස්සේ ඉන්නවා. සාමාන්‍ය කියන්නේ සති 7 විතර આવුත් ගර්භාෂය ඇතුලේ ප්‍රෙග්නන්සි එක දැනගනකොට අපි බයම දෙයි තමයි ගර්භාෂයෙන් පිට බබෙක් පිහිටන එක. ඒ විදිහට කරන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් ලේ ටෙස්ට් එකක් කරනවා නම් ලැබ් එකට ගිහිල්ලා නිකන් යූරින් එක අර කියන්නේ පොසිටිව් නෙගටිව් කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ හැමතිස්සෙම කරන්න ඉල්ලන්න ඕනේ බීටා HCG ලෙවල් කියන ටෙස්ට් එක. ඒතකොට ලෙවල් එක ගත්තොත් මොකද ලෙවල් එකෙන් අපිට ඒක 20ද 30ද 40ද 100ද 200ද කියලා කියනවා. ඒතකොට ඒක විශේෂයෙන් අපි දැන් තියෙන අලුත් ස්කෑන් මැෂින් වල අපි කියන යෝනි මාර්ගයෙන් ස්කෑන් කරපුවම මේක 10 ගුණයක් අපිට ගර්භාෂය ලොකු කරලා පෙන්නලා ඒ අවස්ථාවෙත් දකින්න ලේවල් 1500ට වඩා වැඩි වෙනවා. මේ හොඳම ස්කෑන් මැෂින්ස් වල. ඒ වගේම අපි බඩෙන් කරන ස්කෑන් එකකින් දකින්න මේ ලේවල් ප්‍රමාණය අපි කියනවා 2000ට වැඩි වෙනවා. දැන් අපි කිව්වේ යූරින් වල 20ට වැඩි වුණාම පෙන්නනවා. ඉතින් යූරින් වල දැනගත්තම අපි ළඟට ආපුවම අපිට බය හිතෙනවා
ගර්භාෂය පිට බබෙද කියලා. ඒ නිසා තව ටෙස්ට් ගොඩක් කරන්න වෙනවා. ඒ සම්පූර්ණ ප්‍රශ්නයක් වුණ නැත්තම් මේ කරන්නේ නැහැ. ඒ වගේම ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ડોක්ටර් කිව්වම හරි දැන් හෘද වස්තුව වැඩ කරනවා කියලා. හොඳයි කියලා ප්‍රෙග්නන්සි. අන්න එතකොට මේ ගිහිල්ලා මිඩ්වයිෆ්ට කතා කරලා අම්මලාට කියලා මිඩ්වයිෆ්ට කතා කරලා මේ මොනවාද හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙලා ඒ ටික කරගන්න. මොකද අපි හાર્ට් බීට් එක දැක්කට පස්සේ 95% අවස්ථාවලදී ප්‍රෙග්නන්සිදී බබා වරගෙන ගෙදර යන්න chance එකක් තියෙනවා. හැබැයි ප්‍රෙග්නන්සි පොසිටිව් වුණාම 120ක chance එකක් තියෙනවා මිස්කැරේජ් එක. අපි හાર્ට් බීට් එක දැක ගන්න චුට්ටක් ඉන්න කියන එක තමයි මම කියන්නේ. ඒ වගේම වැරදිට එක තේරුම් ගන්නත් එපා. ඒ වගේම තමයි මොකද සමහර ලෙඩෝ ඉතින් අපි ඉක්මනින් එන්න ඕන කියලා ડોක්ටර්ස්ලා කියලා තියෙනවා. ඒ වගේම ගොඩාක් කල් යන්නත් හොඳ නැහැ ප්‍රෙග්නන්සි එක කන්ෆර්ම් කරන්න. සාමාන්‍යයෙන් අපි සති 8 වෙනකොට ඒක කන්ෆර්ම් වෙලා ඉවර වෙන්න ඕනේ. ඒකට ඒක අනුව එක්කෝ ගමේ ක්ලික් එක ඊළඟ රෙජිස්ටර් එක ටික කරගන්න එක හෝ ප්‍රෙග්නන්සි හරි ගියේ නැහැ කියලා ඉතින් එහාට කරන වැඩවලට යන්න වෙනවා.